ලොකුම ලොකු බෑග් පැක් එකකුත් එල්ලගෙන අද මං යන්න හදන්නේ ඩවුන් සවුත්. කොහේ යන්නත් කලින් කාලා ඉන්න ඕන නිසා මම ගත්තා චිකන් පෆ් එකක්. අවුලක් නෑ. මේ කොයි හරියද කියලා නම් මම දන්නේ නෑ. හැබැයි හරිම ලස්සනයි. කොහොම හරි මට චෙක් ඉන් වෙන්න ගොඩක් වෙලා තිබුණ නිසා මම ඩිසයිඩ් කරා මුලින්ම තල්පේ ගිහිල්ලා ඊට පස්සේ චෙක් ඉන් වෙනවා කියලා. My decision was absolutely right. මොකෝ එතන ගොඩක් කට්ටිය හිටියේ නෑ. හරිම ටික දෙනයි හිටියේ. අනිත් එක දවල් වෙලාවක් වුණාට ගොඩක් අවුව තිබුණේ නැහැ. So it was very comfortable. කොහොම හරි එතනට යනකොට මෙන්න මේ බලු පැටියව එක්කගෙන ඇවිත් තිබුණා. එයා වතුරට බයයි. ඒ වුණාට හරිම ෂෝක්. මං හිතන්නේ මගේ ජීවිතේ මම වැඩිපුරම travel කරලා ඇත්තේ down south වලට වෙන්නේ නැති. මොකෝ මම beach එකට යන්න හරිම කැමති මිනිස්සෙක්. මේ බලන්නකෝ මම පොඩක් වාඩි වෙලා ඉන්න කියලා හැදුවම එයාව හොරදාලා එන්න. හැබැයි එයා වතුරට බයයි. මට ඔන්චිල්ලා පදින්න බෑ. මම මේ වගේ වැඩවලට කැමති නෑ. But this experience was so good. ඊට පස්සේ change කරගෙන යන්න කියලා හදනකොට මේ අතු ටික දැක්කා. ඊට පස්සේ ඒක දිගේ ගිහිල්ලා තව වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මට මේ රෙස්ටොරන්ට් එකේ නම නම් මතක නෑ. හැබැයි කෑම නම් so good. මම මේ ප්ලේස් එකේ නම vlog එකේදී හොයලා කියන්නම්. කොහොම හරි හැමදාම ගාල්ලේ නවතින නිසා මේ පාර මං අහන්ගෙම තමයි නැවතුනේ. මේක 2 days 1 night trip එකකට තමයි මම ගියේ. හැබැයි අන්තිමට 2 nights 3 days වුණා. මේ මම බස් එකෙන් නැගින හිටපු තැන තිබිලා තැඹිලි අරන් බිව්වා. කොහොම හරි ඊට පස්සේ මං ගියා අහන්ගෙමට. එතන ඉඳන් වීඩියෝස් මං හිට අරගෙන එන්නම්. ගිහින් එන්නම්. bye.